තවත් විඩියෝ වෙල්ල තියෙන. ඉතින් ගොඩක් කට්ටිය මම වීඩියෝස් දැම්මට පස්සේ ඇහුවා ඔය AI ගැන වීඩියෝස් කීපයක් දාලා තිබ්බා. මොනවද පාවිච්චි කරන්නේ? ඒ Claude වගේ මොනවද ඔයාලා පාවිච්චි කරන්නේ AI sites කියලා. ඉතින් මම mainly use කරනවා Google Gemini Pro account එකක් තියෙනවා. මම කරනවා Banana Pro Unlimited, ඊට පස්සේ VO3, ඊට පස්සේ මම ප්‍රධාන වශයෙන් use කරනවා Google AI mode එක. Google AI mode එක කියලා කියන්නේ Gemini through යන එකක්. ඔයාලා දන්නවා ඇති effect. ඔයාලට free වැඩ කරන්න පුළුවන් ඕනි තරම්. එක ඕනි කෙනෙකුට free. ඊට අමතරව මම use කරනවා Google Notebook LM එක දීලා තියෙනවා. perfect study කරන කෙනෙකුට perfect tool එකක්. ආගේ sources ඔක්කොම ටික දාලා ඊට පස්සේ ඒකෙන් short notes හදාගන්න, ඒකෙන් quizzes හදාගන්න, ඒකෙන් mind maps හදාගන්න, ඒකෙන් podcast හදාගන්න, එකීමකින් නොකි ගොඩක් දේවල් කරන්න පුළුවන්. notebooklm.google.com. ඊට අමතරව මම use කරනවා තව Claude AI මම use කරනවා මොකටද Claude AI ගොඩක් වෙලාවට use කරන්නේ prompts හදාගන්න. ඒ කියන්නේ මගේ වැඩවලට අවශ්‍ය AI වලින් කරගන්න ඕනි වැඩවලට අවශ්‍ය prompts හදාගන්න මම ගොඩක් වෙලාවට Claude මේ ගන්නවා. Claude වල ලස්සනම වැඩේ තමයි Claude වල ලස්සනට පෙන්නනවා එයා හිතපු විදිහ. මම මෙන්න මේ දේ කරේ මෙන්න මේ හින්දා මෙන්න මේ දේ කරේ මෙන්න මේ හින්දා කියලා ලස්සනට පෙන්නනවා. Claude.ai පාවිච්චි කරන CLAUDE.ai පාවිච්චි කරනවා prompts හදාගන්න සහ ලියන වැඩවලට mainly ලියන වැඩවලට. මම ගොඩක් වෙලාවට graphic designing වැඩ කරනවා. ගොඩක් vector කරගන්න මම Illustrator එක use කරා. ඇත්තටම Illustrator මට ගොඩක් familiar නැහැ. මම ගොඩක් Photoshop වැඩ කරන කෙනෙක් නිසා මට Illustrator ගොඩක් familiar නැහැ. හැබැයි මම දැන් කරන්නේ මම ගොඩක් familiar Photoshop එකේ interface එක නිසා Photoshop එකේ full design එකක් කරලා ඒක vector art එකක් විදිහට මට ඕනි නම් මම recraft.ai කියන site එකට යනවා. recraft.ai එකේ අපිට පුළුවන් ඕනිම raster image එකක් නැත්නම් raster graphic එකක් vector graphic එකක් කරන්න perfect. හරිද? සාමාන්‍ය එකෙත් free version එක හොඳටම ඇති. social media marketing ඊට පස්සේ website designing ඔය වගේ වැඩ කරනවා. එතකොට ඒ වල prototypes හදාගන්න lovable.ai පාවිච්චි කරනවා. ඊට අමතරව මම GitHub එකේ student package එක කරන් තියෙනවා. ඒකෙත් GitHub එකෙන් අපිට Copilot හම්බෙලා තියෙනවා. Copilot මම use කරනවා. මම අතන VS Code පාවිච්චි කරනවා. VS Code වල Copilot active කරලා තියෙනවා. Copilot වලින් ඉතාමත් හොඳ වැඩ කරගන්න පුළුවන්. so ඔයාලටත් තාම මොන හරි දැනගන්න තියෙනවා නම් AI ගැන සහ ඔයාලා මං ඉස්සර කිව්වා වගේ social media පැත්තේ websites පැත්තේ වැඩ කරනවා නම් ඒව ගැන හදාගන්න ඕන කතා කරන්න අපිට. සහ ඔයාලත් use කරන AI තියෙනවා නම් මොන හරි අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න, share පාරක් කරගෙන යන්න. AI use කරන්නේ නැති වගේ යාළුවන්ට මේවා use කරන්න කියලා. මොකද මේවත් එක්ක ඉස්සරහට යන්න ඕනේ අනිවාර්යෙන්. නැත්නම් අපි රටක් විදිහට පිටිපස්සට යනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් තවත් මේ වගේ දැනුම අරගෙන මම එන්නම්. ඉතින් එන ජය වේවා බුත්සරණ.